හරි අපි මුලින්ම බලමු මේක කොහොමද වෙන්නේ කියලා මේ විස්තර ටික ඔයාලට මතක ඇති අපි කලින් වීඩියෝ එකේ කතා කරා ක්‍රෙඩිට් ප්‍රොඩක්ට් එකක් කරන්නේ කොහොමද කියලා. එතකොට ඒකේ කලින් වීඩියෝ එකට වඩා අපේ සිස්ටම් එක දැන් ටිකක් අප්ඩේට් වෙලා තියෙනවා. එතකොට මේකට ඕල් සේල් ප්‍රයිස් එකක්, බාකෝඩ් ජෙනරේෂන් එකක්, බාකෝඩ් එකක් නැති අයිටම් වලට තමයි මේ බාකෝඩ් ජෙනරේෂන් එක දාලා තියෙන්නේ අපි. එතකොට සාමාන්‍ය ඒ විදිහේ දෙයක් එහෙම අපිට දාගන්න පුළුවන් විදිහට අපි හදලා තියෙනවා. ඒකත් එක්කම අපි කතා කරන්න යනවා මෙතන වේරියේෂන් ටයිප් එක කියන්නේ මොකද්ද? වේරියේෂන් එකෙන් වෙන්නේ මොනවද කියලා එකත්. ඒක කතා කරන්න කලින් අපි යමු මුලින්ම බ්‍රෑන්ඩ් එකක්, කැටගරි එකක්, වේරියේෂන් එකක් කියන්නේ මොකද්ද කියලා බලලා ඒකේ එකක් ක්‍රියේට් කරගන්නේ කොහොමද කියන එක. අපි මුලින්ම කිව්වොත් කැටගරි වලට මෙතන තියෙනවා අපිට දැනට තියෙන කැටගරිස් ටික කියනවා. කැටගරියක් කියන්නේ අපි හිතමුකෝ බිස්කට් පැකට් එකක් ගත්තොත් බිස්කට් කියන කැටගරි එකට තමයි මේ බිස්කට් ඔක්කොම ටික දාන්නේ අපි. අන්න ඒ විදිහ තමයි දැන් මෙතන අපි බිස්කට් කියලා කැටගරි එකක් හදලා තියෙනවා. ඔයාට ඔයගේ තියෙන බිස්කට් ඔක්කොම මේ බිස්කට් කියන කැටගරි එකට දාන්න පුළුවන්. හරිද? එතකොට මේකේ නම් වෙනස් කරගන්නව නම් ඔයාලට මෙතනින් නම් වෙනස් කරගන්නත් පුළුවන්. නැත්නම් අලුත් එකක් මේ හදා ගන්නවා නම් මෙතන ක්‍රියේට් ප්‍රොඩක්ට් වලට ගිහලා මෙතනට දීලා මෙතන නම දීලා ඒක සේව් කරාට පස්සේ ඒක අලුත් එක අප්ඩේට් වෙනවා මෙතනට. එතකොට මේ ෆෝම් එකට අප්ඩේට් වෙනවා කියන්නේ ඔයාගේ ක්‍රියේට් ප්‍රොඩක්ට් එකටත් එතනට එනවා. ඒ වගේම තමයි මෙතනට ඔයාලට ලෝගෝ එකක් වුණත් දාගන්න පුළුවන්. සාමාන්‍ය බේසික්ලි ඕක තමයි ක්‍රියේට් කැටගරි එකේ වෙන්නේ. ඒ වගේම බ්‍රෑන්ඩ් එකෙත් වෙන්නේ ඕකම තමයි. බ්‍රෑන්ඩ් එකක් වුණත් ඔයාලට එඩිට් කරගන්න ඕන නම් පුළුවන්. නැත්තම් අලුතෙන් එකක් හදාගන්න පුළුවන්. නැත්තම් ඕන එකක් ඩිලීට් කරගන්න උනත් පුළුවන් තියෙන එකක්. හරිද? අර බේසික්ලි වෙන්නේ මේකේ තියෙන අර කැටගරි එකේ තිබ්බ ෆීචර්ස් විතරයි මේකේ තියෙන්නේ. අපි ඒ දෙකට අමතරව කතා කරනකොට වේරියේෂන් කියන්නේ මොකක්ද කියලා. මේ වේරියේෂන් කියන්නේ අපි හිතමුකෝ එකම ප්‍රොඩක්ට් එකේ මේ විදියට ග්‍රෑම් තියෙනවා 50, 75, 100, 200, 250. ඔය විදිහට තියෙද්දි අපිට අර ප්‍රොඩක්ට් එකක් දාද්දි අපි හැමතිස්සෙම ටයිප් කර කර ඉන්න ඕනේ ග්‍රෑම් 50, ග්‍රෑම් 75 මෙහෙම ග්‍රෑම් වලට අපි වේරියේෂන් ටිකක් දාගන්නවා. ඒක දාන්න මෙතන ක්‍රේට් වේරියේෂන් වලට ගියාට පස්සේ මෙතන මොකද්ද මේ වේරියේෂන් එකට දෙන නම? අපි හිතමුකෝ අපි එකක් දුන්නා කියලා sizes මෙහෙම දීලා මේකේ තියෙන්නේ extra small. එතකොට මේකේ small, medium, large, extra large ඔය විදිහට අපි දීලා අපිට ඕන මේකේ එකක් දෙන්න පුළුවන්, දෙකක් දෙන්න පුළුවන්, තුනක් දෙන්න පුළුවන්, හතරක් දෙන්න පුළුවන්, පහක මොනවද දෙන්න පුළුවන්. මේකේ එකක් වුණා අයින් කරන්න පුළුවන්. මේ විදිහට අපිට කරන්න පුළුවන්. මෙහෙම දාලා අපි මේක සේව් කරාට පස්සේ ඒක මෙතන අප්ඩේට් වෙනවා. ඒතොර මේ විදිහට තමයි අපි සාමාන්‍යයෙන් බේසික්ලි වේරියේෂන් එකක් නේ වේරියේෂන් එකක් පාවිච්චි කරන්න අපි ප්‍රොඩක්ට් එකක් ක්‍රියේට් කරද්දී අපි හිතමු දැන් මෙතන ක්‍රියේට් ප්‍රොඩක්ට් වලට ගියා කියලා. මෙතනදී තියෙනවා අපේ අපි දානවා අලුතෙන් ක්‍රියේට් ප්‍රොඩක්ට් එකක් polo t-shirt මේ විදිහ එකක් දානවා. මේ විදිහ එකක් දාද්දි දැන් අනිවාර්යෙන් මෙතන අපිට sizes දෙන්න ඕනේ. මොකද මොන විදිහේ sizes වලින්ද තියෙන්නේ කියලා. ඊට පස්සේ අපි මේක දානවා ඒක අදාළ මේකට. දැන් මගේ එකේ කිසිම කියන්නේ අපි ටී-ෂර්ට් වලට අපේ මේක නැති නිසා අපි ඒක දාමුකෝ මෙතන උඩම තියෙන අයිස්ක්‍රීම් වලට ඒක දාලා යුනිට් එක ඒ ටික අපි සාමාන්‍ය බේසික් එකේ කියලා දීලා තියෙනවා. මේ ටික අපි ඔක්කොම ෆිල් කරනවා. ෆිල් කරලා ඊට පස්සේ බාකෝඩ් එකක් ඒකේ තියෙනවා නම් බාකෝඩ් එක දාලා බාකෝඩ් එක නැත්තම් මේ ජෙනරේට් බාකෝඩ් කියන එක ඉබුවට පස්සේ ඒකෙන් වෙන්නේ ජෙනරේට් වෙනවා බාකෝඩ් එක. මෙතන බාකෝඩ් එක ජෙනරේට් වෙනවා. ඊට පස්සේ කරන්නේ අපි මේකේ sizes තියෙන නිසා අපිට පුළුවන් ලේසියෙන්ම අපිට කියන්නේ sizes පහම වුණත් ඇඩ් කරගන්න එකපාර මෙන්න මේ variation කියන ටික් එක දාලා. ටික් එක දැම්මට පස්සේ මෙතන පෙන්නනවා ඔයා දාපු variation ඔක්කොම ටික. මෙතනින් අපි එකක් තෝරගමු. මෙන්න මේ sizes කියන එක අපි දැන් sizes ටික variation එක ඇඩ් කරානේ. මෙන්න මේ sizes කියන එක දාගත්තට පස්සේ මෙන්න මෙහෙම form එකක් open වෙනවා. ඒ form එකේ තියෙනවා ඔයාගේ sizes ටික. ඒ කියන්නේ ඔයා හිතමුකෝ ඔයා ඇඩ් කරලා තිබ්බ sizes ටික variation එකට ඇඩ් කරලා තිබ්බ size. extra small තියෙනවා, small තියෙනවා. ඊට පස්සේ ඒකේ පුරවන්න තියෙන්නේ cost price එක. එතකොට retail price එක. එතකොට ඔයා විකුණන ගාන ඔයා wholesale විකුණන wholesale එකේ විකුණන ගාන ඒ වගේම ස්ටොක් කැලට් එක කොච්චරකින්ද පෙන්වන්න ඕනේ. ඒකට අදාළ බාකෝඩ් එක. අපි හිතමුකෝ ඒකට බාකෝඩ් එකක් තියෙනවා නම් කියන්නේ එක්ස්ට්‍රා ස්මෝල් එකේ බාකෝඩ් එකක් තියෙනවා නම් ඒ බාකෝඩ් එක දාන්න පුළුවන්. වට නැත්නම් බාකෝඩ් එක මෙතනින් ජෙනරේට් කරගන්න පුළුවන්. ඒ විදිහට තමයි මේ ඔක්කොම ටික ෆිල් කරලා සේව් කරාට පස්සේ ඒක අපි හිතමු දැන් මෙතන අපි තව එකක් දාමුකෝ ස්මෝල් එකටත් එකක් දාමුකෝ.
ලාට මේකටත් බාකොඩ්ඩක් ජනගත ඊට පස්සේ අපි මේක දැන් මේ අවාකව දැන්ට තියෙන මේ සයිසස් දෙක විතරයි ඊට පස්සේ අපි ඒක සේව් කරා කියමුකෝ ඊට පස්සේ ආපහු මේ ෆෝම් එකට වැටෙනවා මේ ෆෝම් එකේ උතෝර මේ ඔක්කොම ඩිසේබල් වෙලා තියෙන්නේ ඊට පස්සේ මේක අපි සේව් කරාට පස්සේ ප්‍රොඩක්ට් එක සේව් වෙනවා දැන් ඔයාට පේනවා ඇති මෙතන ප්‍රොඩක්ට් දෙකක් ඇවිල්ලා තියෙනවා එකම මේ වගේ එක වෙලාවෙම පෝලෝ ටී-ෂර්ට් මෙතන පෙන්නනවා සයිසස් ටික ස්මෝල් එක්ස්ට්‍රා ස්මෝල් කියලා ප්‍රයිසස් උත් එක්ක සාමාන්‍ය වේරියේෂන් එකකින් වෙන්නේ අන්න ওই විදිහේ දෙයක්. ඒ කියන්නේ ලේසියෙන් වාට ඒ කියන්නේ ප්‍රොඩක්ට් පහක් ඒ කියන්නේ එකම එකේ ප්‍රොඩක්ට් පහක්. ඒ කියන්නේ ටී-ෂර්ට් නම් ටී-ෂර්ට් එකේ සයිසස් වලින් එකම ටී-ෂර්ට් එකේ සයිසස් වලින් පහක් එකපාර දාගන්න පුළුවන්. අර ওই විදිහේ දෙයක් තමයි වේරියේෂන් එකේදී වෙන්නේ. ඒ ටික කරලා ඉවරනට පස්සේ අපි එකට GRN එකක් දාන විදිය ඔක්කොම කතා කරලා දෙනවා. දැන් මෙතන පෝලෝ ටී-ෂර්ට් කියලා ගහුවම මෙතන පෙන්නනවා ටී-ෂර්ට් එකේ තියෙන සයිසස් ටික වේරියේෂන් උත් එක්ක. දැන් මේක අපි මෙහෙම කරලා දැම්මොත් මෙතන පෙන්නනවා වේරියේෂන් ටයිප් එක. අර ඒ විදිහට තමයි මේකේ සාමාන්‍ය සිස්ටම් එකට ප්‍රොඩක්ට් එකක් දැම්මට පස්සේ අර වේරියේෂන් එක දැම්මට පස්සේ වෙන්නේ ඒක වාට ලේසියෙම ප්‍රොඩක්ට් එකක් දාගන්න පුළුවන් නිසා තමයි අපි ඒක දීලා තියෙන්නේ වාට ලේසි වෙන්න. ඒ වගේම තමයි මෙතන එක්ස්පයර් ස්ටොක් එකක් තියෙනවා නම් මේක රීෆ්‍රෙෂ් කරාට පස්සේ මෙතන ලිස්ට් එකක් වැටෙනවා එක්ස්පයර් වෙලා තියෙනවා නම් ඒ වගේම තමයි මෙතන ස්ටොක් ෆෝම් එකට ගියාට පස්සේ ඔයාගේ ස්ටොක් තියෙන විදිය කියන්නේ මේක ලෝ ස්ටොක් නිසා රතු පාටින් පෙන්නනවා හරිද ඒක සාමාන්‍ය මීඩියම් ස්ටොක් එකක් නෑ ඒක කහ පාටින් පෙන්නනවා ඒක ස්ටොක් තියෙන ප්‍රමාණය අනුව මෙතන ස්ටොක් එක වගේ අවైలබල් ස්ටොක් එක පෙන්නනවා ඔය ටික තමයි බේසික්ලි ප්‍රොඩක්ෂන් එකේ තියෙන්නේ